Hi guys, welcome back to the channel P&DSA Creations එකතු වෙලන්න සියලුම දෙනාට ලස්සන දවසක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මං හිතන්නේ පහුගිය කාලේ ඇදහැළුණු වර්ෂාවත් එක්ක අපි ගොඩක් දෙනා ගෙදරට සහ රස්සාවට තමා කොටු වෙලා හිටියේ. ගොඩක් දෙනෙකුට හරියට ගමනක් බිමනක්වත් යන්න හැකියාවක් ලැබෙන්නේ නැතුව ඇති. මටත් එහෙමමයි. කොහොම නමුත් අද හරි ලස්සන දවසක් හොඳට පායලා තියෙනවා. ඉතින් මේ වගේ දවස්වල මම කරන්න කැමතිම දෙයක් තමා එක්ක බයිසිකල් පදින එක නැත්තම් ඇවිදින්න යන එක. මොකද කියනවනම් අපි කවුරුත් තේරුම් ගන්න ඕනි දෙයක් තමා ජීවත් වෙලා ඉන්න කාලය තුල අපි මොන දේ කරත් මොන දේ එක්රැස් කරත් යන දවසට ඒ කිසිම දෙයක් අපිට අරගෙන යන්න වෙන්නෙත් නෑ, අරගෙන යන්න ක්‍රමයකුත් නෑ කියන එක. නමුත් ජීවත් වෙලා ඉන්න කාලය තුල අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනි පැත්තක් තමා අපේ මානසික සෞඛ්‍යය සහ ශාරීරික සෞඛ්‍යය හොඳින් පවත්වාගෙන යන එක. මොකද මේ දෙක දුර්වල වුණොත් අපිට කිසිම වැඩක් හරියට කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ වෙනුවෙන් අභ්‍යාසයක් කරන්න, කාලය වෙන් කරගන්න එක අපිමයි කරන්න ඕනි. අර කියමනකුත් තියෙන්නේ මිනිස්සෙකුට ලබන්න පුළුවන් උතුම්ම ලාභය නිරෝගීකමයි කියලා. ඉතින් මමත් මේ ගැන හිතලා පුළුවන් හැම වෙලාවකම වෙලාවක් වෙන් කරගෙන එක්ක බයිසිකල් පදින්න යනවා නැත්නම් ඇවිදින්න යනවා. ඉතින් මමත් ටික කාලයක් බිත්ති හතරකට කොටු වෙලා යකඩ උස්සන වැඩේ කරලා බැලුවා. ඒ වැඩේ මට සෙට් උනේ නෑ. ටික දවසක් යනකොට එපා වුණා. ඒ හින්දා මම මගේ මානසික සෞඛ්‍යය සහ ශාරීරික සෞඛ්‍යය හොඳ මට්ටමක පවත්වාගෙන යන්න අභ්‍යාසයක් විදියට තෝරගත්තේ මේ බයිසිකල් පදින එකයි ඇවිදින එකයි. කලින් දවසේ පැදලා බයිසිකලේ පැච් එකක් ගිය හින්දා අද බයිසිකලේ නම් යන්න වෙන්නේ නෑ. අද ඇවිදගෙන තමයි යන්න වෙන්නේ. එහෙනම් එන්න මාත් එක්ක පොල්ගොල්ල පැත්තට ගිහිල්ලා පොඩි රවුමක් දාලා යමු. මම ගමන පටන් ගන්න ඉස්සෙල්ලා ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. අපි මේ channel එක ක්‍රියේට් කරලා තාම වැඩි දවසක් නෑ. ඉතින් අපි මේ channel එක පටන් ගත්තේ ඇත්තටම හොඳ content ටිකක් ක්‍රියේට් කිරීමේ අරමුණින්. ඉතින් ඉඩ ලැබෙන හැම වෙලාවකම හොඳ content එකක් ක්‍රියේට් කරන්න උත්සාහයක් ගන්නම්. ඉතින් මට ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා අපිට සහයෝගයක් ලබා දෙන්න. අපි ඉස්සරහට හොඳ වැඩ ටිකක් මේ channel එක හරහා කරන්නම්. ඔන්නේ නම් මම ගමන පටන් ගත්තා. දැන් ඉතින් මෙතන ඉඳලා පොල්ගොල්ලට යනකම් පාගමනින් තමා යන්න වෙන්නේ. එහෙනම් එන්න මාත් එක්ක පාර දෙපැත්තේ තියෙන දේවලුත් බලාගෙන අපි යමු පොල්ගොල්ලට. මගදී විශේෂ දෙයක් හම්බුනොත් නතර වෙලා කතා කරමු. දැන් මං ඉන්නේ ලෙවැල්ල පාලම උඩ. ඔයාලට පේනවා ඇති මේ පාලම හදන්න ඉස්සෙල්ලා මෙතන තිබ්බ වැල් පාලමත් තාම තියෙනවා. හැබැයි අද වෙනකොට ඒක පාවිච්චි කරන්න බැරි තත්වයටම දි รา පත් වෙලා ගිහිල්ලා. ඔයාලට පේනව නේද? අර චෛත්‍යයට පහලින් සිලින්ඩරාකාර ස්තම්භයක් වගේ එකක්. ඕක මොකද්ද කියන්න නම් මම දන්නේ නැහැ. හැබැයි ඕක ඇතුළට යන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒත් මමවත් අද වෙනකම් ඕක ඇතුළට ගිහිල්ලා නැහැ. ඕක මොකක් වුණත් මේ පැත්තේ කට්ටිය ඕක පාවිච්චි කරනවා ගඟේ ජල මට්ටම අඳුරගන්න. ඔයාලා දැක්කනම් ඒකේ යට කොටස වෙනම දුඹුරු පාට වෙලා තිබ්බා. ඒ තමා ජලයේ ඉහළ යන මට්ටම. ඒකේ ඉහළම මට්ටම තමා මේ ගඟ පිරෙන උපරිම මට්ටම. ඉතින් ඒ ලෙවල් එක ඉක්මවා ජලය පිරනවා කියන්නේ පොල්ගොල්ල පාර යටවීමේ අවදානමක් තියෙනවා. ඒ වගේම ඒ ඉහළම මට්ටම ස්ථිරව අඳුරගන්න ඒ හරිය පොඩි අංකනයක් දාලා තියෙනවා. ඇහැක සලකුණක්. ඉතින් මේ මට්ටම ඉක්මවා ගඟේ ජලය පිරනවා කියලා කියන්නේ පොල්ගොල්ල පාර යටවීමේ අවදානමක් තියෙනවා. දැන් මම කිලෝමීටර් 1.5ක් පමණ ඉස්සරහට ඇවිදගෙන ආවා. මෙතන නතර වුණේ ඔයාලට විශේෂ යමක් පෙන්වන්න. අර පහු කරන් ආපු ලේවැල්ල පාලම මෙතනට හරි ලස්සනට පේනවා.
මේ තියෙන අරුප්පල ග්‍රවුන්ඩ් එක. අද ඒකේ ක්‍රිකට් මැච් එකකුත් තියෙනවා. අපි එහෙනම් ඇවිදගෙන යන් ඉස්සරහට. මේ හරිය තියෙන තවත් එක් සංකේතාත්මක තැනක් තමයි මේ. ගොඩක් අය මෙතනට ඇවිල්ලා ෆොටෝස් එහෙම ගහනවා මම දැකලා තියෙනවා. බලන්න මේ ආරක්ෂිත බැම්මේ අමුතුම ලස්සනක් තියෙන්නේ. මෙන්න මේ හරිය ලොකු කොට්ට පුළුන් ගහක් තියෙනවා. ඒත් මේ ගහෙන් කවුරුත් ප්‍රයෝජනයක් ගන්න පාටක් නම් පේන්නේ නැහැ. ඉස්සර අපේ ගෙදරත් මේ වගේම ලොකු ගහක් තිබ්බා. අපි කරන්නේ වේලිච්ච ගෙඩි අම්මට කඩලා දෙන එක. අම්මා ඊට පස්සේ ඒ ගෙඩි තවත් වේලලා ඇට අයින් කරලා පුළුන් ටික වෙනම එකට එකතු කරලා ඒ වගේ කොට්ට හදන එක තමයි කරන්නේ. දැන් මම ඇවිදගෙන යන්නේ කාතරත් ප්‍රසිද්ධ පොල්ගොල්ලේ තියෙන වවුල් කඩේ ඉස්සරයි. ඔන්නේ නම් මම කිලෝමීටර් 3මාරක් විතර ඇවිදගෙනම පොල්ගොල්ල ඩෑම් එක ගාවටම ආවා. මේ හරිය ඉස්සර වගේ නෙවෙයි. දැන් හරි ලස්සනට සංවර්ධනය කරලා තියෙනවා. ඉතින් කාතරත් මේ තැන හරි ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම ෆොටෝ ෂූට් වලට තරුණ යුවල් අතර ඒ වගේම ගොඩක් දෙනෙක් බාල මහලු ભેදයකින් තොරව නිදහසේ කාලය ගත කරන්නට එන තැනක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ස්ථානය, මේ වටපිටාව, මේ අපි දකින සුන්දරත්වය ඒ විදිහටම ඉස්සරහටත් පවත්වාගෙන යන එක අපි කාගෙත් යුතුයකමක්. එහෙම කියන්න හේතුව මම වීඩියෝ එක අවසානයේට පෙන්වන්නම්. මේන් ඉන්නවා කොරවක්කෙක්. බය නෑ පොඩ්ඩක්වත්. ඔන්නේ නම් අපි ඩෑම් එක ළඟටම වගේ ආවා. අද නම් වාන්දුරු ටූරින් එකක් සම්පූර්ණයෙන්ම ඇරලා තව එකක් භාගයකට ඇරලා අනිත් හැම එකකින්ම වගේ ස්පිල් වෙනවා. ඉතින් මේ පොල්ගොල්ල වේල්ලේ විශේෂත්වය තමයි මේක හැරවුම් වෙල්ල. ඩයිවර්ෂන් ඩෑම් එකක්. ඒ කියන්නේ මේකේ කාර්යය ඇවිල්ලා ඉහළ කොටසේ ජලාශයක් නිර්මාණය කරන එක නෙවෙයි, වෙනත් පැත්තකට ජලය හරවා යවන එක. දැන් මම ඇවිදගෙන යන්නේ ඩෑම් එක උඩින්. ඉතින් අපි ඩෑම් එක ක්‍රොස් කරලා ගඟේ එහා පැත්තට ගිහිල්ලා එහා පැත්තෙන් ඩෑම් එක පේන්නේ කොහොමද කියන එක බලලා ආපහු හැරිලා යමු. මේ එන කාර් එක දැක්කහම බම්බල්බී ෆිල්ම් එක මතක් වෙනවා. දැන් මම ඉන්නේ ගඟ එහා පැත්තේ. ඉතින් ගඟ එහා පැත්තේදී අපිට මෙන්න මේ වගේ දර්ශනයක් තමයි දැක ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වටපිටාවක ජීවත් වෙන්න ලැබෙන එකත් වාසනාවක් කියලායි මට නම් හිතෙන්නේ.
දැන් මම ඉන්නේ ඩෑම් එකේ ඉහළ කොටසේ. පේනව නේද? මොකක් හරි හේතුවකට ගස්වල ඉන්න ඔක්කොම වවුල්ලු වගේ ඇවිසිලා. දැන් ඉතින් ආපු දුර ආපහු ඇවිදගෙන ගෙදර යන්න තමා තියෙන්නේ. ඒ අතරතුර මම උගලට පෙන්නන්නම් පොල්ගොල්ලේ අසුන්දර පැති කිහිපයක්. මේ පේනව නේද? මේ හරියට නිදහස භුක්ති විඳින්න එන, පෙම්සුව විඳින්න එන අපේ අයගේ හපන්කම. යංකෝ ඉස්සරහට තව හොඳ දේවල් ටිකක් පෙන්නන්න. මේ තව හපන්කම. පේනව නේද? සායනික අපද්‍රව්‍ය, ක්ලිනිකල් වේස්ට්. ගංයුරු රක්ෂිතය ආරක්ෂා කරගන්න තමයි මං හිතන්නේ මේ කම්බි දැල්වට ගහලා තියෙන්නේ. පේනව නේද? මේ හරිය එකතු වෙලා තියෙන පෙට් බෝතල් ගොඩ. මේ දේවල් ඇත්තටම ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් දේවල්. අපේ අයගේ අවිධිමත් බැහැර කිරීම තුලින් තමයි මේ දේවල් ගඟට එකතු වෙලා තියෙන්නේ. මේ පේනව නේද? හරියට කළමනාකරණය කරගන්න බැරි වුණාම පුච්චන එක තමා කරන්නේ. ඉතින් මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ වගේ පරිසරයට අහිතකර බලපෑමක් ඇති කරන දේවල් කරන්න එපා. මේ අපි ජීවත් වන වටපිටාව, අපි බොන වතුර ටික, හුස්ම ගන්න වාතය. ඉතින් මේ දේවල් එක්ක ගනුදෙනු කරනකොට මීට වඩා සංවේදීව, හැඟීමකින් යුක්තව ගනුදෙනු කරන්න. අපද්‍රව්‍ය බැහැර කරනකොට විධිමත් ලෙස බැහැර කරන්න. ඒ සඳහා අදාළ පළාත් පාලන ආයතන සුදුසු ක්‍රමවේද ස්ථාපිත කරලා තියෙනවා. හැකි සෑම විටම ඒ ක්‍රමවේද ඔස්සේ අපද්‍රව්‍ය බැහැර කරන්න. ඉතින් මේ අපද්‍රව්‍ය කළමනාකරණය කරනවා කියන එක ඒ අදාළ ආයතන වලට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපේ පැත්තෙනුත් යම්කිසි කොටසක් කරන්න ඕනේ. අපිට පුළුවන් නම් පරිසරයට අහිතකර බලපෑමක් ඇති කරන ද්‍රව්‍ය භාවිතය අවම කරන්න. හැකි සෑම විටම නැවත නැවත පාවිච්චි කළ හැකි දේවල් භාවිතා කරන්න. ඒ වගේම එසේ නොවන දේවල් ප්‍රතිචක්‍රීකරණය කිරීමට හැකිවන පරිදි අදාළ තැන්වලට ලබා දෙන්න පුළුවන් නම් මේ පරිසරය මීටත් වඩා ලස්සන වේවි. ඉතින් අද වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. වීඩියෝ එක සම්බන්ධයෙන් හොඳ හෝ නරක පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මම ආයෙත් මතක් කරනවා ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා සහයෝගයක් ලබා දෙන්න. මේ වගේම වීඩියෝ එකකින් ආයෙත් හමු මේ බලාපොරොත්තුෙන් මම ඔබෙන් සමුගන්නවා. එහෙනම් සියලුම දෙනාට ජය වේවා.